හායි යාළුවනේ කොහොමද ඉතින් 2026 අලුත් අවුරුද්ද හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් අපි ඔයාලට අලුත්ම වීඩියෝ එකක් අරන් ආවා. ඒ තමයි 2026 ඔයාලගේ ලග්නවලට බලපාන සුබ අසුබකම් ඔයාලා දැනගන්න කැමැත්තෙන් ඇති. ඉතින් අපිත් එක්ක දිගටම රැඳී හිටියොත් ඔයාලට ඒ හැමදේම දැනගන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට යමු. මේෂ ලග්නය. මේෂ ලග්න හිමියනි. කෙලින්ම කියන්න 2026 කියන්නේ ඔබට මල්යහනාවක් නෙවෙයි. මේක හරියට ගිනි කන්දක් උඩ ඉඳගෙන අයිස්ක්‍රීම් කනවා වගේ වැඩක්. මේ අවුරුද්දේ ග්‍රහ චලිතය සිද්ධ වෙන්නේ ඔබට ලොකු පාඩමක් උගන්වලා. ඊට පස්සේ රජපුටුවේ ඉඳවන්න බලාගෙනයි. මුලින්ම නරක ආරංචියෙන් පටන් ගමු. මේ අවුරුද්දේ ඔබේ ලොකුම සතුරා වෙන්නේ ඔබේම කට. හිතන දේ කෙලින්ම කියන්න ගිහින් අවුරුදු ගාණක් ළඟ හිටපු හොඳම යාළුවෝ තරහ කරගන්න ඉඩ තියෙනවා. ඒ වගේම රැකියා ස්ථානයේ කකුලෙන් අදින රහස් සතුරන් මේ අවුරුද්දේ බිහි වෙන්න පුළුවන්. ලේ සම්බන්ධ රෝග, හිසේ කැක්කුම් සහ හදිසි අනතුරු ගැන මේ අවුරුද්දේ වෙනදට වඩා දෙතුන් ගුණයක් පරිස්සම් වෙන්න ඕන. හැබැයි මේ කටුවස්යෙන් තමයි ඔබේ වාසනාව මතුවෙන්නේ. මේ මාසෙන් පස්සේ මේ ඔක්කොම කන පිට ගහනවා. එච්චර කල් ඔබට විරුද්ධව හිටපු අය නිකම්ම යටත් වෙනවා. හිර වෙලා තිබුණු සල්ලි ලැබෙන්න තිබිලා මග හැරුණු ඉඩම් හෝ වාහන සිහින මේ අවුරුද්ද අග වෙද්දි අනිවාර්යෙන්ම හැබෑ වෙනවා. නිකම්ම නෙවෙයි රජෙක් වගේ ඔළුව උස්සගෙන ජීවත් වෙන්න පුළුවන් ආර්ථික ශක්තියක් ඔබට ලැබෙනවා. ආදරය ගැන කිව්වොත් මේෂ ලග්න හිමියන්ගේ හිතේ මේ අවුරුද්දේ සැකේ වැඩි වෙනවා. පොඩි දෙයකටත් කේන්ති ගිහින් ආදරේ නැති කරගන්න එපා. ඉවසීමෙන් වැඩ කළොත් විවාහය ස්ථිර කරගන්න පුළුවන්. මතක තියාගන්න 2026 දී ඔබට ජය ගේන්නේ අංක 9 සහ ලේ රතු පාට. දිනන්න ඕන නම් අඟහරුවාද දවසක රතු මල් පූජා කරලා වැඩ පටන් ගන්න. මේ අවුරුද්ද ලේසි නෑ. හැබැයි ගේම ගැහුවත් ඔබ තමයි වැද්දා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමියනි 2026 කියන්නේ ඔබේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක කිව්වොත් හරි. මේ අවුරුද්දේ ග්‍රහයෝ පිහිටලා තියෙන්නේ ඔබට එක පැත්තකින් රජසැප දෙන්නත් අනිත් පැත්තෙන් ලොකු පාඩමක් උගන්වන්නත් බලාගෙනයි. මුලින්ම නරක පැත්ත අහලමෙමු. මේ අවුරුද්දේ වෘෂභ ලග්න ඔබට තියෙන භයානකම දේ තමයි නීතිය. යාළුවෙක්ට උදව්වක් විදියට ඇපවලට අත්සන් කරන්න, ණයවලට වග කියන්න ගියොත් අනිවාර්යෙන්ම ඔබ අමාරුවේ වැටෙනවා. සමහර විට හිරේ විලංගුවේ වැටෙන්න උනත් ඉඩ තියෙනවා. ඒ වගේම ඔබේ මුරණ්ඩුකම නිසා පෞල් ජීවිතයේ ලොකු ගිනි තියාගන්න ඉඩ තියෙනවා. බිල්ලේ අමාරු තයිරොයිඩ් සම්බන්ධ ප්‍රශ්න සහ සෙම රෝග ගැන වෙනදට වඩා සැලකිලිමත් වෙන්නම ඕන. හැබැයි මේ අනතුරු ටිකෙන් බේරුණොත් 2026 කියන්නේ ඔබට සල්ලි උල්පතක් පෑදෙන අවුරුද්දක්. ඔබේ ලග්නයට අනුව මේ වසරේ කෝටිපති යෝග ක්‍රියාත්මක වෙනවා. රැකියාවේ ඉහළම තැනට යන්න, බොස්ගෙන් පැසසුම් ලබන්න වගේම බිස්නස් කරන අයට හිතා ගන්න බැරි ලාභ ලබන්න පුළුවන්. ඔබ කාලයක් තිස්සේ හිතේ මවාගෙන හිටපු ලස්සන ගෙයක් හදන්න හරි වාහනයක් ගන්න මේක තමයි හොඳම අවුරුද්ද. අතට සල්ලි ගෙවසනවා වැඩි. ආදරේ පැත්තෙන් ගත්තොත් මාර වැඩක් වෙන්නේ. දාලා ගිය පරණ ප්‍රේමයක් ආපහු ඔබව හොයාගෙන එන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ නිසා තියෙන සම්බන්ධය අවුල් කරගන්න එපා. ඔබට මේ අවුරුද්දේ ජය ගේන්නේ සුදු පාට, ක්‍රීම් පාට සහ ජය අංකය 6. දිනන්න ඕන නම් සිකුරාදා දවසක සුවඳ මල් පූජා කරලා කාටවත් අප අත්සන් නොකර පරිස්සම් වෙන්න. සල්ලි එයි බුද්ධියෙන් වැඩ කරන්න. මිථුන ලග්නය. මිථුන ලග්න හිමියනි 2026 කියන්නේ ඔබට මොලේ පාවිච්චි කරලා ගේම ගහන්න තියෙන සුපිරිම අවුරුද්දක්. ඔබේ ලග්නාධිපති බුධ ග්‍රහයා මේ අවුරුද්දේ ඔබට අලුත් දේවල් ඉගෙන ගන්න, අලුත් ප්ලෑන් ගහන්න පුදුම බලයක් දෙනවා. හැබැයි පොඩි මිස් එකක් වුණොත් ලොකු අමාරුවක වැටෙන්නත් පුළුවන්. මුලින්ම නරක පැත්ත දැනගෙන ඉමු. මේ අවුරුද්දේ ඔබේ ලොකුම හතුරා වෙන්නේ ඔබේ කට සහ වචන. ඔබ විහිළුවට කියන දෙයක් නිසා ලොකු රණ්ඩුවක් ඇති වෙන්න, පෞල් ජීවිතේ ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ශ්වසන පද්ධතියේ රෝග, පපු විසෙම හතිය කැස්ස ගැන මේ අවුරුද්දේ ගොඩාක් පරිස්සම් වෙන්න. පොඩි හෙම්බිරිස්සාවක් වුණත් ගණන් නොගෙන ඉන්න එපා. හැබැයි මේ ටික බැලන්ස් කරගත්තොත් 2026 කියන්නේ ඔබට සුබ අවුරුද්දක්. මේ අවුරුද්දේ ඔබට හදිසි ධන ලාභ ලැබීමේ ලොකු වාසනාවක් තියෙනවා.
සමහර විට ලොතරැයි දිනුමක් නැත්නම් හිතපු නැති විදිහට ලැබෙන කොමිස් මුදලක් වෙන්න පුළුවන්. අධ්‍යාපනය ලබන අයට විභාගවලින් පට්ට රිසල්ට් දාන්න පුළුවන් මතක ශක්තියක් ලැබෙනවා. ඔබට විරුද්ධ වෙන ඕනෑම කෙනෙක්ව වචන වලින් පරාජය කරන්න ඔබට පුළුවන්. ආදරය ගැන කිව්වොත් තනිකඩායට Tamanට හරියටම ගැලපෙන බුද්ධිමත් සහකරුවෙක් හෝ සහකාරියක් මේ වසරේ මුණ ගැහෙනවා. විවාහ වෙන්න බලාගෙන ඉන්න අයට මංගල සීනු හැඬවෙන සුබම වසරක්. මේ අවුරුද්දේ ජය ගේන්නේ කොළ පාට සහ අංක 5. දිනන්න ඕන නම් බදාදා දවසක බෝධි පූජාවක් තියන්න. මතක තියාගන්න. කට පරිස්සම් කරගත්තොත් 2026 ඔබ යටතේ. කටක ලග්නය. කටක ලග්න හිමියනි. 2026 කියන්නේ ඔබේ හිත හරියට මුදු රැල්ල වගේ උඩ යන පහළ යන අවුරුද්දක්. ඔබේ ලග්නාධිපති සඳු නිසා මේ අවුරුද්දේ ඔබට සතුට වගේම දුකත් මාරුවෙන් මාරුවට දැනෙනවා. හැබැයි අවසානයේදී දිනන්නේ ඔබයි. මුලින්ම පරිස්සම් වෙන්න ඕන දේවල් ටික අහගන්න. මේ අවුරුද්දේ ඔබේ ලොකුම දුර්වලකම වෙන්නේ ඕනවට වඩා විශ්වාස කිරීම. ඔබ කාට හරි බොක්කෙන්න උදව් කරන්න ගිහින් අන්තිමට මේ මිනිස්සයාම ඔබට විරුද්ධව හැරෙන්න පුළුවන්. හිත හොඳකම නිසා මේ අවුරුද්දේ ඔබව රවට්ටන්න බලන් ඉන්න අය වැඩි. සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් බඩේ රෝග, ગેස්ට්‍රයිටිස්, පපුවේ අමාරු ගැන ගොඩක් පරිස්සම් වෙන්න. කෑම බීම ගැන සැලකිලිමත් උනේ නැත්නම් රෝහල් ගත වෙන්න උනත් ඉඩ තියෙනවා. හැබැයි මේ ටිකෙන් බේරුණොත් 2026 කියන්නේ ඔබේ හීන හැබෑ වෙන අවුරුද්දක්. විශේෂයෙන්ම විදේශගත වෙන්න හීන දකින අයට මේක සුපිරිම අවුරුද්දක්. වීසා ප්‍රශ්න විසඳිලා රට යන්න පාර ඉබේම පෑදෙනවා. ජලය ආශ්‍රිත දේවල් වලින් හෝටල් ශාස්ත්‍රයේ හෝ නැව් ගුවන් සේවාවල වැඩ කරන අයට ඉහළම දියුණුවක් ලබන්න පුළුවන්. අම්මාගේ පැත්තෙන් දීපල ලැබී හෝ උදව් ලැබෙන්න වාසනාව තියෙනවා. ආදරය ගැන කිව්වොත් කටක ලග්න අය මේ අවුරුද්දේ ආදරය වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. හැබැයි පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඔබේ අනවශ්‍ය සැකේ සහ වදයක් වෙන තරම් ආදරය කරන්න යාම නිසා සහකරු ඔබේ නැත් වෙන්න පුළුවන්. මේ අවුරුද්දේ ඔබට ජය ගේන්නේ සුදු පාට, මුතු පැහැය සහ අංක 2. දිනන්න ඕන නම් සඳුදා දවසක කිරි ආහාර පූජාවක් තියලා අම්මට වැඳලා වැඩ පටන් ගන්න. හිත හයිය කරගත්තොත් මේක ඔබේ අවුරුද්ද. සිංහ ලග්නය. සිංහ ලග්න හිමියනි. 2026 කියන්නේ ඔබට ඔබේ රාජකීය බව මුළු ලෝකෙටම පෙන්වන්න පුළුවන් සුපිරිම අවුරුද්දක්. ඔබේ ලග්නාධිපති රවි ග්‍රහයාගේ බලය නිසා මේ අවුරුද්දේ ඔබ කොතන ගියත් කැපී පෙනෙනවා. හැබැයි රජෙක් වුණාම සතුරුව වැඩි කියන එකත් අමතක කරන්න එපා. මුලින්ම භයානක පැත්ත ගැන අවධානය දෙන්න. මේ අවුරුද්දේ ඔබේ ලොකුම සතුරා වෙන්නේ ඔබේම ශරීර සෞඛ්‍යය. විශේෂයෙන්ම හදවත සහ කොඳු වැට පෙළ ආශ්‍රිත රෝග ගැන මේ අවුරුද්දේ ගොඩක් පරිස්සම් වෙන්න. පපුවේ අමාරු කොන්දේ කැක්කුම් ආවොත් ගණන් නොගෙන ඉන්න එපා. ඒ වගේම ඔබේ දියුණුවට ඊර්ෂ්‍යා කරන අය ඔබව පහලට දාන්න, කැපිලි දාන්න පුළුවන්. ඔබේ උඩඟුකම පොඩ්ඩක් පාලනය කරගත්තේ නැත්නම් ළඟ ඉන්න අයත් තරහ වෙලා යන්න පුළුවන්. හැබැයි මේ සෞඛ්‍ය ගැටලු පාලනය කරගත්තොත් 2026 කියන්නේ ඔබට රජපුටුව ලැබෙන අවුරුද්දක්. රැකියාවේ උසස් වීම, රාජ්‍යාංශීය රැකියාව හෝ දේශපාලන සම්බන්ධතාවලින් ලොකු වාසියක් ගන්න පුළුවන්. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඔබේ නම මේ අවුරුද්දේ බ්‍රෑන්ඩ් එකක් වෙනවා. කාටවත් යටත් නොවි තමන්ගෙම ගමනක් යන්න ඔබට පුදුම හයියක් ලැබෙනවා. සමාජයේ ලොකු පිළිගැනීමක් සහ බලයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ආදරය ගැන කියවොත් සිංහ ලග්න අය ආදරය කරන්නේ හරිම ආඩම්බර විදියට. ඔබේ පාර්ට්නර් ඔබට යටත් වෙලා ඉන්නවට ඔබ කැමතියි. මේ නිසා පොඩි පොඩි ගැටුම් ආවත් ඔබේ ආදරය හරිම විශ්වාසවන්තයි. මේ අවුරුද්දේ ඔබට ජය ගේන්නේ රන්වන් තැඹිලි පාට සහ අංක 1. දිනන්න ඕන නම් ඉරිදා දවසක ඊශ්වර දෙවියන්ට හෝ සූර්යයාට වැඳලා වැඩ පටන් ගන්න. පපුව පරිස්සම් කරගත්තොත් මේ අවුරුද්දේ රජා ඔබයි. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමියනි. 2026 කියන්නේ ඔබට ඔළුව පාවිච්චි කරලා ජීවිතේ ගොඩදා ගන්න පුළුවන් අවුරුද්දක්. ඔබේ ලග්නාධිපති බුධ නිසා ඔබට ඕනම දෙයක් සියුම්ව දකින්න පුළුවන් හැක් තියෙනවා. හැබැයි පරිස්සම් වෙන්න.
ඔබ දකින ඒ වැරදි නිසාම ඔබට මේ අවුරුද්දේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මුලින්ම නරක පැත්ත අහගන්න. මේ අවුරුද්දේ ඔබේ ලොකුම සතුරා වෙන්නේ අධික ලෙස සිතීම. පොඩි දෙයටත් වද වෙලා රැට නිදාගන්නේ නැතුව කල්පනා කරලා මානසික ආතතිය හදාගන්න එපා. ඒ වගේම අනුන්ගේ අඩුපාඩු කියන්න ගිහින් රැකියා ස්ථානයේ හතුරු හදාගන්න එපා. සෞඛ්‍ය පැත්තෙන් උදරය ආශ්‍රිත රෝග සහ ස්නායු දුර්වලතා ගැන මේ වසරේ ගොඩාක් පරිස්සම් වෙන්න. කෑම බීම ගැන නොසලකිලිමත් වුණොත් ලෙඩ ගොඩක් එන්න පුළුවන්. හැබැයි මේ ටික බැලන්ස් කරගත්තොත් 2026 කියන්නේ ඔබට සල්ලි උතුරන අවුරුද්දක්. විශේෂයෙන්ම ගණකාධිකරණ, බැංකු ඉගැන්වීම හෝ ලේඛන කලාව වගේ බුද්ධියෙන් කරන රැකියාවල ඉන්න අයට ඉහළම තැනකට යන්න පුළුවන්. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් මේ අවුරුද්දේ ඔබේ ලාභය දෙගුණ වෙනවා. කාලයක් තිස්සේ හිර වෙලා තිබුණු ණයතුරස් ඔක්කොම ගෙවලා දාලා නිදහස් වෙන්න මේ වසරේ පුළුවන් වෙනවා. ඉඩම් නඩු හෝ නීතිමය ප්‍රශ්න තියෙනවා නම් ඒවයින් ජය ගන්න වාසනාව තියෙනවා. ආදරය ගැන කිව්වොත් කන්‍යා ලග්න අය ආදරය කරද්දී හදවතට වඩා මොලෙන් තීරණ ගන්න. ඒක හොඳයි. හැබැයි පාර්ට්නර්ගේ අඩුපාඩුම හොයන්න යන්න එපා. විවාහ වෙන්න ඉන්න අයට ටිකක් කල් යන්න පුළුවන්. මොකද ඔබ හොයන්නේ පර්ෆෙක්ට් කෙනෙක්ව නිසා. මේ අවුරුද්දේ ඔබට ජය ගේන්නේ කොළ පාට සහ අංක 5. දිනන්න ඕන නම් බදාදා දවසක විෂ්ණු දෙවියන්ට පූජාවක් තියලා වැඩ පටන් ගන්න. හිත නිදහස් කරගත්තොත් දිනුම ඔබේ. තුලා ලග්නය. තුලා ලග්න හිමියනි 2026 කියන්නේ ඔබට හරියට තරාදියක් වගේ. එක පැත්තකින් සැප සම්පත් බරටම ලැබෙනවා. අනිත් පැත්තෙන් හිතේ නිදහස පොඩ්ඩක් අඩු වෙනවා. ඔබේ ලග්නාධිපති සිකුරු නිසා මේ අවුරුද්දේ ඔබ ලස්සනට සැපට ඉන්න තමයි වැඩිපුරම උත්සාහ කරන්නේ. මුලින්ම පරිස්සම් වෙන්න ඕන තැන් ටික බලමු. මේ අවුරුද්දේ ඔබේ ලොකුම සතුරා වෙන්නේ තීරණ ගැනීමට ඇති නොහැකියාව. මේකද හොඳ අරකද හොඳ කියලා හිත ඉන්න ගිහින් වටිනා අවස්ථා මගහැර ගන්න ඉඩ තියෙනවා. ඒ වගේම වියදම් පාලනය කරගත්තේ නැත්නම් බොරු ෂෝදාන්න ගිහින් අතේ තියෙන සල්ලි ටික ඉවර කරගන්න වෙන්නේ බලාගෙන ඉද්දි. සෞඛ්‍ය පැත්තෙන් කොන්දේ අමාරු සහ මුත්‍රා මාර්ගයේ ආසාදන ගැන මේ වසරේ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. හැබැයි මේ පොඩි අඩුපාඩු හැරුණම 2026 කියන්නේ තුලා ලග්න හිමියන්ට රාජ සැප ලැබෙන අවුරුද්දක්. සිකුරුගේ බලය නිසා ඔබට මේ වසරේ අලුත්ම වාහනයක් මිලදී ගන්න හෝ තියෙන වාහනය මාරු කරන්න අනිවාර්යෙන්ම අවස්ථාව ලැබෙනවා. කලා කටයුතු, රූපලාවන්‍ය හෝ විලාසිතා සම්බන්ධ ව්‍යාපාර කරන අයට මේක රන්නිල්ලමක් පෑදුනා වගේ කාලයක්. සමාජයේ කැපී පෙනෙන හැමෝම ආශ්‍රය කරන්න කැමති චරිතයක් බවට ඔබ පත් වෙනවා. හවුල් ව්‍යාපාරවලින් ලොකු දියුණුවක් ලබන්න පුළුවන්. ආදරය ගැන කිව්වොත් තුලා ලග්න අය තමයි මේ අවුරුද්දේ රොමැන්ටික්ම චරිත ටික. ආදර සම්බන්ධතාවලට තිබුණු බාධා ඉවත් වෙනවා. විවාහ වෙන්න බලාගෙන ඉන්න අයට ඊටාම ලස්සන Tamanට ගැළපෙන සහකරුවෙක් මුණ ගැහෙනවා. මේක මංගල සියනු හැඩවෙන අවුරුද්දක්. මේ අවුරුද්දේ ඔබට ජය ගේන්නේ නිල් පාට සහ අංක 6. දිනන්න ඕන නම් සිකුරාදා දවසක පන්සලට ගිහින් සුවඳ මල් පූජා කරන්න. තීරණ කෙලින් ගත්තොත් මේ අවුරුද්දේ සැප විඳින්නේ ඔබ. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමියනි 2026 කියන්නේ ඔබට නිකම්ම අවුරුද්දක් නෙවෙයි. ඔබේ ලග්නාධිපති කුජ ග්‍රහය මේ අවුරුද්දේ ඔබට දෙන්නේ යකෙක් වගේ හයියක්. හැබැයි පරිස්සම් වෙන්න. මේ හයිය වැරදි පැත්තට කැරකුණොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන්. මුලින්ම භයානක පැත්ත ගැන දැනගැනීමු. මේ අවුරුද්දේ ඔබේ ලොකුම සතුරා වෙන්නේ රහස් සතුරන්. ඔබ එකට කාලා බීලා ඉන්න යාළුවෝම ඔබේ වල කපන්න පුළුවන්. ඔබ වටන්න කුමන්ත්‍රණ කරන අය ඉන්නවා. ඒ නිසා කාටවත් ඔබේ රහස් කියන්න යන්න එපා. සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් මුත්‍රා සහ ලිංගික පද්ධතිය ආශ්‍රිත රෝග සහ හදිසි අනතුරු කැපුම් කෙටුම් ගැන වෙනදට වඩා දෙගුණයක් පරිස්සම් වෙන්න. ශල්‍ය කර්මවලට පවා ලක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේ අභියෝග මැදින් තමයි ඔබේ නියම ගැම්ම එළියට එන්නේ. මේ අවුරුද්දේ ඔබට විපරීත රාජයෝග බලයක් තියෙනවා. ඒ කියන්නේ හතුරු එන්න ඔබ ඉහළටම යනවා. හිතා ගන්න බැරි මාර්ගවලින් ඔබට සල්ලි ලැබෙනවා. සමහර විට භූමි ආශ්‍රිත ධනයක්, මැණික්, ඉදන් හෝ පරම්පරාවෙන් එන දේපලක්
හදිසියෙම ඔබේ නමට ලියවෙන්න පුළුවන්. අන්තිම මොහොතේ ලොතරැයි දිනුම් මැදෙන්නත් වාසනාව තියෙනවා. හිර වෙලා තිබුණු නඩු හබවලින් ඔබ අනිවාර්යයෙන්ම දිනනවා. ආදරය ගැන කිව්වොත් වෘශ්චික ලග්න අයගේ ආදරේ මේ අවුරුද්දේ හරිම සැරයි. ඔබ ආදරය කරන කෙනා වෙනුවෙන් මරා ගන්න උනත් ලෑස්ති. හැබැයි ඔබේ අධික සැකය සහ ඊර්ෂ්‍යාව නිසා පාර්ට්නර්ට එපා වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් පාලනය කරගන්න. මේ අවුරුද්දේ ඔබට ජය ගේන්නේ රතු පාට සහ අංක 9. දිනන්න ඕන නම් අඟහරුවාදා දවසක කතරගම දෙවියන්ට පූජාවක් තියලා හතුරන්ට අනුකම්පා කරලා ඔබේ ගමන යන්න. වැටෙන්න නැගිටින චරිතය ඔබයි. ධනු ලග්නය. ධනු ලග්න හිමියනි. ඔබ කියන්නේ හිතේ එකක් තියාගෙන බොරු කරන්න දන්නේ නැති ඇත්ත මූණටම කියන જાතියේ පිරිසක්. 2026 දී ඔබේ මේ ගතිය නිසාම ඔබට පාඩම් ගොඩක් ඉගෙන ගන්න වෙනවා. කෙලින්ම කිව්වොත් මේ අවුරුද්ද ඔබට ලේසි පහසු නෑ. මුලින්ම තිත්ත ඇත්ත අහගන්න. මේ අවුරුද්දේ සෙනසුරු 4 වෙනිදා ගමන් කරන නිසා ඔබට ලැමක ඒරාෂ්ටක අපලයක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඔබේ හිතේ නිදහස නැති වෙනවා. ගෙදර දොරේ ප්‍රශ්න, ඉඩම් කඩම් වල බෙදීම් සහ නෑදෑයන් එක්ක රණ්ඩු ඇති වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඔබ කාට හරි හොඳක් කරන්න ගියත් අන්තිමට නරක නාමය එන්නේ ඔබටමයි. සෞඛ්‍ය පැත්තෙන් පපු විසෙම හතිය සහ දණහිස් සමාරු ගැන ගොඩක් පරිස්සම් වෙන්න. වාහන පදවනකොට කල්පනාවෙන් ඉන්න. හැබැයි කලබල වෙන්න එපා. මේ අඳුරු වලාකුළු අස්සෙන් රිදි රේඛාවක් පායනවා. ඔබේ ලග්නාධිපති ගුරු බලවත් වීම නිසා මේ ඔක්කොම ප්‍රශ්න මැදින් ඔබව ආරක්ෂා කරනවා. විශේෂයෙන්ම විදේශගත වෙන්න try කරන අයට මේක රන් අවස්ථාවක්. ගෙදර ප්‍රශ්න වලින් බේරෙන්න රට යන්න පාර ඉබේම හැදෙනවා. ඒ වගේම අධ්‍යාපනය ලබන අයට විභාග වලින් ඉහළම ප්‍රතිඵල ගන්න පුළුවන්. ආගම දහමට ලැබී වුණොත් මේ අපල දුවන්න ගහන්න ඔබට පුළුවන්. ආදරය ගැන කිව්වොත් ධනු ලග්න අයට මේ අවුරුද්ද ටිකක් පරිස්සම් වෙන්න වෙනවා. ඔබේ කටසැර වැඩිවීම නිසා පාර්ට්නර් හිත රිද්ද ගන්න පුළුවන්. මම කිව්වේ ඇත්තනේ කියලා හිත හදාගත්තට වැඩක් නැහැ. සම්බන්ධය කැඩෙන්න ඉඩ තියෙනවා. ඉවසීම ප්‍රගුණ කරන්න. මේ අවුරුද්දේ ඔබට ජය ගේන්නේ කහ පාට සහ අංක 3. දිනන්න ඕන නම් බ්‍රහස්පතින්දා දවසක බෝධි පූජාවක් තියන්න. අනිවාර්යයෙන්ම නිර්මාංශ වෙන්න උත්සාහ කරන්න. පිනට දහමට බර වුණොත් 2026 ඔබට වරදින්නේ නැහැ. මකර ලග්නය. මකර ලග්න හිමියනි. ඔබ කියන්නේ ලේසියෙන් දේවල් ලැබෙන පිරිසක් නෙවෙයි. උපතින්ම කට්ට කන්න දුක් විඳින්න පුරුදු වුණු ඔබ 2026 දී ඒ මහන්සියෙන් නියම ප්‍රතිඵලය අත්විඳිනවා. හැබැයි ලෑස්ති වෙලා ඉන්න. මේ අවුරුද්දේ ඔබට අතපය රිදෙනකම් වැඩ කරන්න වෙනවා. මුලින්ම අමාරු පැත්ත ගැන කතා කරමු. ඔබේ ලග්නාධිපති සෙනසුරු නිසා ඔබට මේ වසරේ වැඩ අධික වෙනවා. අනිත් අය ආතල් එකේ ඉද්දි ඔබට නිවාඩුවක් නැතුව වැඩ කරන්න වෙනවා. සමහර විට කරන රැකියාව එපා වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබට තාම ඒ රාෂ්ට්‍ර කපලය අන්තිම කොටස ගෙවෙනවා. ඒ නිසා හිතේ පොඩි බරක් තියෙනවා. සෞඛ්‍ය පැත්තෙන් දණහිස් අමාරු, හන්දිපත් රුදාව සහ දත්වල අමාරු ගැන මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. හැබැයි මේ කට්ටේ ප්‍රතිඵලය මාරයි. 2026 කියන්නේ මකර ලග්න හිමියන්ට ස්ථාවර දේපල හිමි වෙන අවුරුද්දක්. ඔබ කොච්චර දුක් විඳත් මේ අවුරුද්දේ ගියක් හදන්න පටන් ගත්තොත් හෝ ඉඩමක් ගත්තොත් ඒක කාටවත් නතර කරන්න බෑ. ව්‍යාපාර කරන අයට හිමින් ලොකු ගමනක් යන්න පුළුවන්. ඔබේ දියුණුව එක රැයකින් වෙන්නේ නැහැ. හැබැයි ඒ දියුණුව කවදාවත් ආයේ නැති වෙන්නේ නැහැ. සල්ලි ටිකක් අතේ හිර වුණාට බැංකු පොතේ ගාණ වැඩි වෙනවා. ආදරය ගැන කිව්වොත් මකර ලග්න අය රොමැන්ටික් නෑ කියලා සමහරු කියනවා. ඇත්ත. ඔබ ආදරේ පෙන්වන්නේ වචන වලින් නෙවෙයි. යුතුයකම් ඉෂ්ට කරලා මේ අවුරුද්දේ විවාහය පොඩ්ඩක් පරක්කු වෙන්න පුළුවන්. හැබැයි ලැබෙන කෙනා ඔබව දාලා යන්නේ නෑ. මේ අවුරුද්දේ ඔබට ජය ගේන්නේ නිල් පාට සහ අංක 8. දිනන්න ඕන නම් සෙනසුරාදා දවසක වයසක අයට හෝ ආබාධිත අයට කෑම වේලක් දෙන්න. සත්තුන්ට කන්න දෙන්න. මහන්සි වුණොත් මේක ඔබේ අවුරුද්ද. කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමියනි. ඔබ කියන්නේ කවදාවත් සාමාන්‍ය විදියට හිතන්නේ නැති අමුතුම මිනිසු පිරිසක්. 2026 දී ඔබේ මේ වෙනස නිසාම ඔබ ලෝකයක් දිනන්න පුළුවන්. හැබැයි ලෑස්ති වෙන්න. ඔබේ ලග්නාධිපති සෙනසුරු තාමත් ඔබට ලොකු බලපෑමක් කරනවා. මේක ලේසි ගමනක් නෙවෙයි.
මුලින්ම පරිස්සම් වෙන්න ඕන දේවල් ටික බලමු. ඔබට තාම ලග්න ඒ රාශිකයේ හෝ එහි බලපෑම් ඉතුරු වෙලා තියෙන කාලයක් වෙන්න පුළුවන් ග්‍රහ ගමන අනුව. ඒ කියන්නේ ඔළුවට බරක්, නිකරුණේ බය හිතෙනවා, තනියම ඉන්න හිතෙනවා, කරන වැඩ කල් යනවා. විශේෂයෙන්ම මේ අවුරුද්දේ ඔබේ මුදල් පරිහරණය ගැන දෙපාරක් හිතන්න. අතට එන සල්ලි ටික වතුර වගේ වියදම් වෙන්න පුළුවන්. සෞඛ්‍ය පැත්තෙන් කකුල් වල අමාරු, නහර ගැට ගැසීම් සහ වාත රෝග ගැන ගොඩක් පරිස්සම් වෙන්න. හැබැයි මේ පීඩනයේ අස්යෙන් තමයි ඔබ මැණිකක් වගේ මතුවෙන්නේ. 2026 කියන්නේ කුම්භ ලග්නයට අලුත් දේවල් කරන්න සුපිරිම අවුරුද්දක්. ඔබ තාක්ෂණය, ඉන්ටර්නෙට් බිස්නස් හෝ සමාජ සේවා කටයුතු කරන කෙනෙක් නම් ඔබට හිතා ගන්න බැරි දුරක් යන්න පුළුවන්. අනිත් අය බෑ කියන දේවල් ඔබ කරලා පෙන්නනවා. හදිසි ධනලාභවලට වඩා ඔබේම මොලෙන් ප්ලෑන් කරලා හොයන සල්ලි තමයි මේ වසර රැඳෙන්නේ. සමාජයේ ලොකු පෙරලියක් කරන චරිතයක් බවට ඔබ පත් වෙනවා. ආදරය ගැන කිව්වොත් කුම්භ ලග්නයව තේරුම් ගන්න හරි අමාරුයි. ඔබ ආදරයට වඩා නිදහසට කැමතියි. පාර්ට්නර් ඔබව කුටු කරන්න හැදුවොත් ඔබ කුරුල්ලෙක් වගේ ඉගිලිලා යන්න බලනවා. මේ නිසා සම්බන්ධතාවල ප්‍රශ්න එන්න පුළුවන්. යාළුකම සහ ආදරය පටලවා ගන්න එපා. මේ අවුරුද්දේ ඔබට ජය ගේන්නේ නිල් පාට සහ අංක 8. දිනන්න ඕන නම් සෙනසුරාදා දවසක කාකබෝධියට වතුර දාන්න. අබ්බගාත සත්තුන්ට උදව් කරන්න. ඔබ වෙනස්, ඒක ඔබේ වාසනාව. මීන ලග්නය. මීන ලග්න හිමියනි. ඔබ තමයි රාශි චක්‍රයේ ඉන්න සංවේදීම සහ හිත හොඳම මිනිස්සු. 2026 කියන්නේ ඔබේ මේ හිත හොඳකම නිසාම ඔබට කඳුළු බොන්න වෙන, හැබැයි ඒ කඳුළු මැදින් ලොකු ගමනක් යන අවුරුද්දක්. මුලින්ම හිත හයිය කරගෙන අමිහිරි ඇත්ත අහන්න. මේ වෙද්දී සෙනසුරු ඔබේ ලග්නය හරහා ගමන් කරනවා. ඒ කියන්නේ ඔබට මේ කාලේ මලකඩ කන්නවා වගේ දැනෙන්නේ. නිකරුණේ බය හිතෙනවා, කලකිරෙනවා, ළඟම හිටපු අය වෙනස් වෙනවා. ඔබ පණ දීලා විශ්වාස කරපු අය ඔබට පිටුපාන්න පුළුවන්. සෞඛ්‍ය පැත්තේ පාදවල අමාරු, ස්නායු ආබාධ සහ සෙම රෝග ගැන උපරිමයෙන් පරිස්සම් වෙන්න. වතුරෙන් පරිස්සම් වෙන්න. හැබැයි මේ දුක අස්සෙන් තමයි ඔබේ වාසනාව මතුවෙන්නේ. 2026 කියන්නේ මීන ලග්නයට විදේශගත වෙන්න තියෙන හොඳම අවුරුද්දක්. ලංකාවේ ඉඳලා එපා වෙලා ඉන්න ඔබට පිටරටකින් කැඳවීමක් ලැබෙනවා. පින්නට දහමට ලැබී වුණොත් මේ අපල දුවන්න ගහන්න පුළුවන්. අධ්‍යාපන ලැබෙන අයට බාධා මැද වුණත් ජයග්‍රහණ ගන්න පුළුවන්. ඔබ කලාකාරයෙක් නම් ඔබේ නිර්මාණ ලෝකෙම කතා වෙනවා. ආදරය ගැන කිව්වොත් මීන ලග්නය ආදරය කරන්නේ මුළු ආත්මෙන්ම. මේ අවුරුද්දේ පාර්ට්නර් වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න ඔබ ලෑස්ති. හැබැයි රැවටීම් වලට අහු වෙන්න ඉඩ තියෙන නිසා හැඟීම් වලට වහල් නොවි බුද්ධියෙන් තීරණ ගන්න. මේ අවුරුද්දේ ඔබට ජය ගේන්නේ කහ පාට සහ අංක 3. දිනන්න ඕන නම් බ්‍රහස්පතින්දා දවසක අනිවාර්යයෙන්ම පන්සලට ගිහින් බෝධි පූජාවක් තියන්න. හිත හයිය කරගත්තොත් මේක ඔබේ ජීවිතේ වෙනස් කරන අවුරුද්දක්.